අද මම කතා කරන්න යන්නේ හැමෝම මේ දවස්වල උනන්දුවෙන් හොයන දෙයක් වෙන කොලජන් ගැන. කොලජන් කියන්නේ මොකක්ද? කොලජන් කියලා කියන්නේ අපේ ශරීරයේ බහුලවම පවතින ප්‍රෝටීනයක්. ඒක අපේ ශරීරයේ හැමේ අස්තිවල හිස කෙස්වල නියවල බහුලවම පවතින දෙයක්. එතකොට මේ ප්‍රෝටීනයක් වෙන කොලජන් නැතිවීම අඩුවීමක් වෙනවද? ඔව් අනිවාර්යයෙන්ම වෙනවා. ඒ කොහොමද? අපි ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් අපි කාන්තාවක්ගේ අවුරුදු 18 20 කාන්තාවක්ගේ හැමේ පෙනුම සහ අවුරුදු 35 40 උනාට පස්සේ කාන්තාවගේ හැමේ පෙනුම ගැන සලකලා බැලුවොත් ඒ කොලජන් අඩුවීම හොඳට දක්නට ලැබෙනවා. ඒ කියන්නේ හැම රැලි වැටීම අව පැහැගැන්වීම ඒව හොඳින්ම පෙන්නුම් කරනවා වයසට යාමත් එක්ක. මේ වයසට යාමත් එක්ක අපේ කොලජන් බිඳ වැටීම සිදු වෙනවා. අනිවාර්යයෙන්ම වෙනවා. ඊට අමතරව තව අපේ තරුණ කාලෙදිත් කොලජන් බිඳ වැටීම වෙනවා. අවුරුදු 35 40 කාන්තාවගේ හැමේ පෙනීමේ අව පැහැගැන්වීම යාගේ හැම රැලි වැටීම පෙන්නුම් කරන්නේ ගොඩක් වෙලාවට මේ කොලජන් අඩුවීම. ඊට අමතරව අපි කොලජන් බිඳ වැටීම තව වෙනවා. එයා අධිකව හිරු එළියට නිරාවරණය වුණාම ඊළඟට එයා ගන්න ආහාර සමබල ආහාර වේලක් ගන්න නැති වුණාම අපිට ගන්න පෝෂණ ප්‍රමාණය අඩු වීමත් එක්කත් කොලජන් අපේ ශරීරයේ අඩු වෙනවා. කොලජන් අඩුවීමත් එක්ක අපේ හැමේ ඉලාස්ටිසිටි ඒ කියන්නේ ස්ථායීතාවය නැතිවීම එල්ලා වැටීම් සිදු වෙනවා. ඊළඟට හැමේ පෝෂණය නැතිවීමත් එක්ක හැම අවපැහැගැන්වීම වෙනවා. ඒ නිසා අපි මේ කොලජන් අපි පිටින් ලබා ගත යුතුයිද? ඒ ලබා ගැනීම අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්. අපේ කොලජන් අපේ ශරීරයේ නිපදවෙනවා. ඒ වෙන්නේ අපි ගන්න ආහාරවල ප්‍රෝටීන මගින් ප්‍රෝටීන නිපදවීමෙන් අපේ ශරීරයේ කොලජන් නැති වෙනවා. නමුත් ගොඩාක් දෙනෙක්ට මේ කාර්බහුල දිවි පෙවතත් එක්ක සමබල ආහාර වේලක් ගැනීමට නොහැකි වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ආහාර පෝෂකයක් ලෙස කොලජන් අපිට බාහිරින් ලබා ගන්න පුළුවන්. පෝෂණ අතිරේකයක් බාහිරින් ලබා ගැනීමේදී ඉතාමත් වැදගත් යුතු කාරණය වෙන්නේ ඒ නියමිත ප්‍රමිතිගත ආයතනයකින් නිෂ්පාදනය කරනවද? නියමිත අනුමැතියෙන් යටතේ ඒ නිෂ්පාදනය කරනවාද කියන එක. ඒ ලබා ගන්න නිවැරදි පෝෂණ අතිරේකයක් මගින් ඔබට පුළුවන් වයස්ගත වීමට පෙර අපේ හැමේ ඇති වෙන රැලි වැටීම්, හැමේ බිඳ වැටීම්, ඊළඟට අව පැහැගැන්වීම ආදිය මගහරවාගෙන ලස්සන නිරෝගීමත් සමක් ගොඩනගා ගන්න.